ආයුබෝවන්. ඉතින් භූගත රහස් සහ පුරාවිද්‍යාව කියන මගේ අලුත්ම channel එකට ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මම මේ වීඩියෝ එකේදී අරන් ඇවිල්ලා තියෙන්නේ ඊටාම දුර්ලභ නිදානයක්. ඒ කියන්නේ ලංකාවේ මේ දේ තියෙන්නේ. ඉතින් රජමාලිගාවකට තමයි මේ අය මේ විදිහට නිදානේ ලබා ගැනීම සඳහා යන්නේ. ඉතින් මේ තමයි භාණ්ඩාගාරයකට තමයි මාලිගාවක භාණ්ඩාගාරයකට තමයි මෙන්න මේ ආකාරයෙන් මෙයාලා ඇතුළත් වෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේ නිදානේට යන පාර කොච්චර මේ ඒක ලබා ගනී කියලා කොච්චර ගල් වලින් සහ ආරක්ෂාව කොච්චර දැඩි කරලා තියෙනවද බලන්න. දැන් මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගල් ප්ලේට් හිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ එකින් එකට ගල් ප්ලේට් හිර කරලා තියෙන. එතකොට අපිට ඉස්සර හිටියේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ ඇඟවල් ගැන හිතා ගන්න පුළුවන්. දැන් අද කාලේ ඉන්න මිනිස්සු ඉස්සර කාලේ හිටපු මිනිස්සුන්ගේ ඇඟවල් කොහොම තියෙන්නේ නැද්ද? මේ වගේ තඩි ගල් මේ වගේ වලවල් වලට බස්සන්න තරම් ඉස්සර JCB තිබුණේ නැහැ නේ. එක්කෝ අලියැත්තු ලබා මේවා තිබ්බා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සු මේවා තිබ්බා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙන්න මේ නිදානේ තියනවා කියන්නේ ඇත්තටම ඇතෙක් බරට වස්තුව අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ ගල් ප්ලේට් හිර කරපු මේ එක පේනවා නේද? යකඩෙන් උනත් අල්ලන්න බෑ. මේ ගල් යකඩ වලටත් වැඩිය හයියයි. හරිද? ඒතර බාන්න මේ බැස්ම බලන්න මේ ගල් ප්ලේට් හිර කරලා තියෙන බැස්ම බලන්න. ඉතින් ඇත්තටම මේ වගේ ඉතින් සුවිශේෂී දේවල් අපේ රටේ තියෙනවා නැත්තේ නෑ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දැනට අඩි 30ක විතර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන නිදානයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉදිරියේදී තව වීඩියෝස් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද subscribe කරොත් විතරයි මටත් ශක්තියක් එන්නේ මේ වගේ දේවල් ඔයාලට පෙන්වන්න. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහාදී subscribe කියලා බටන් එකක්. ඉතින් බලන්න මෙන්න මේ ගල් වල තියෙන වෙනස. දැන් අපේ මතු පිට තියෙන ගල් වලට වඩා මෙන්න මේ ගල් ඊටාම විශේෂයි. ඔයාලට පේනවා අස්සට නිකන් ගුහාව වගේ තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ ඉස්සර මාර තාක්ෂණයක් තිබිලා තියෙනවා මෙන්න මේ නිදන් යට කරනකොට. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බහිරව දෝෂ නැද්ද කියලා. බහිරව දෝෂ මේ වගේ ලොකු නිදන් වලට ඊටමත් වැඩි. සමහර වෙලාවට ජීවිත පවා නැති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ නිදන් වලින්. මොකද මාලිගාවක භාණ්ඩාගාරයට යනවයි කියන්නේ ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද අනිවාර්යයෙන්ම ජීවිත වලින් වන්දි ගෙවන්න පුළුවන්. හැබැයි හරියට ආරක්ෂාවක් දාගෙන හරියට දේවල් කරගත්තොත් ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම කියන්නේ මේ පුරාවිද්‍යාව වටිනාකම් තියෙන තැන් හානි කරන්න කියන එක නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට කට්ටිය බයින්න පුළුවන් මේ නිදන් ගන්න කියන්නේ පුරාවිද්‍යාව වටිනාකම් තියෙන තැන්. එහෙම නෙවෙයි මම කියන්නේ. මේවා ඔයාලට දාන්නේ බලන්න විතරයි මේවා දාන්නේ. හරිද? එතකොට අපි දැන් කොච්චර එපා කිව්වත් මිනිස්සු මේ දේවල් කරනවනේ. හරිද? හොරෙන් හරි මේ දේවල් කරනවා මේ මිනිස්සු. එතකොට අපි එපා කිව්වයි කියලා වැඩක් නැහැ. එතකොට මේ දේවල් ඉස්සර කාලේ තිබුණයි කියන තමයි මම මේ channel එකෙන් ඔයාලට මේ දේවල් අරගෙන එන්නේ. ඉතින් බලන්න මෙන්න මේ පස් කැඩෙන විදිය බලන්න අතින් ගලවලා ගන්න පුළුවන්. මේ ප්ලේට් වාට පේනවනේ ප්ලේට් ගැලවිලා එන හැටි. මම මේ උස්සනකොට ප්ලේට් ගැලවිලා එනවා. ඉතින් ඒවා ඉස්සර කාලේ තාක්ෂණයකට බේත් අඹරලා තමයි මෙන්න මේ ප්ලාස්ටර් ගානට දාන්නේ. එතකොට ප්ලාස්ටර් වර්ග කීපයක් තියෙනවා. ලේසියෙන් ගැලවෙන ප්ලාස්ටර් තියෙනවා. එතකොට කිරිවානා ප්ලාස්ටර් තියෙනවා. එතකොට එක එක වර්ගයේ ප්ලාස්ටර් තියෙනවා. සාමාන්‍යයෙන් කිරිවානා ප්ලාස්ටරයක් කියන්නේ සාමාන්‍යයෙන් කඩන්න ඇත්තටම අමාරුයි. හරිද? ගොඩක් වෙහෙස දරන්න ඕනේ. එතකොට මෙන්න මේ නිදානේ පටන් ගන්නේ පොළොව මට්ටමේ ඉඳන් උඩ ඉඳන් පල්ලෙහාට පඩිපෙල් විදිහට. එතකොට පඩිපෙල් තියෙනවා බිත්තිය දෙපැත්තේ ගානට පඩිපෙල් තියෙනවා. ඔයාලට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ පඩිපෙල්. එතකොට බිත්තිය දෙපැත්තේ පඩිපෙල් වලින් තමයි මේ වාට පේන්නේ මේ නිකන් මේ ඉරි වගේ තියෙනවනේ. ඒ තමයි පඩිපෙල්. එතකොට සාමාන්‍යයෙන් ඔය වගේ නිදානයක් ඉස්සර කාලේ තැම්පත් කරන්න උඩ ඉඳන් බිත්තිය ඔන්න වගේ පඩිපෙල් සෙට් එකක් ගහනවා. එතකොට ඒක යටට හාරගෙන ගිහිල්ලා ඔය පඩිපෙල් සෙට් එක එක තැනකින් ඉවර වෙනවා. හරිද? ඔය පඩිපෙල් සෙට් එක එක තැනකින් ඉවර වුණාට පස්සේ ඒ මට්ටමේ නිදානයක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ මට්ටමේ පඩිපෙල් ඉවර වෙන මට්ටමේ නිදානයක් තිබුණේ නැතිනම් එතනින් එහාට තව යටට බලන්න ඕනේ. එතකොට ඒ තව යටට පොඩ්ඩක් බලනකොට එතන ඉඳන් ආයේ පඩිපෙල් සෙට් එකක් පටන් ගන්න පුළුවන්. එහෙමනම් ඒ පඩිපෙල් සෙට් එකත් අනිවාර්යයෙන්ම යටට බලාගෙන යන්න ඕනේ. අන්න ඊට පස්සේ එතනින් පඩිපෙල් සෙට් එක ඉවර වෙන තැනක් එනවනේ. අන්න ඒ ඉවර වෙන තැන ඉඳන් අනිවාර්යයෙන්ම දෙයක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලට
හොඳටම අත්දැකීමක් ගන්න පුළුවන් මෙන්න මේ දැන් මම මේ පෙන්වන වීඩියෝ එක සම්බන්ධයෙන්. එතකොට ඇත්තටම මේවා මේ මාරම තාක්ෂණයක් ඉස්සර තිබිලා තියෙන මට නම් හිතා ගන්නවත් බෑ මේ වගේ තාක්ෂණයක්. මේ ගල් කොහොමද හිර කරේ දෙයියනේ මට ඒක තමයි මේ තියෙන ලොකුම මේක. හරිද මේක එක එක පැත්තට විහිදිලා තියෙනවා මේ දැන් මේ වල ඔයාලට මේ විදිහට පෙවුනට මේක පඩිබෙල් ආකාරයට එක එක පැති වලට මෙයාලා යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හරි තැනට ගිහිල්ලා මේක සොයා ගනී කියලා මෙයාලා මේ වල ඇතුලේ එක එක කූට උපක්‍රම යොදවලා තියෙනවා. ඒ කියන්නේ මේක හාරගෙන යනකොට වෙන පැත්තකට නිකන් ගල් පෙට්ටියක් වගේ කොටලා තියෙනවා. එතකොට අපි කෙලින් මේ පැත්තටනේ යන්නේ. එතකොට එහෙම ගොඩාක් මේක මගාරින්න ගොඩක් වෙලාවට මෙයාලා සූක්ෂම විදිහට මෙතන වැඩ කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පඩිපෙල් ලයින් එක වාට පේනව නේද? මම පඩිපෙල් ලයින් එක කියලා කිව්වේ මොකද්ද කියලා. බිත්තියේ තියෙනවා පැත්තට නිකන් කොටු වගේ ලයින් එකක්. ඒකට තමයි පඩිපෙල් ලයින් එක කියන්නේ. එතකොට ඇත්තටම මේ නිදානේ හම්බ වුණොත් ඇත්තටම මේක පරම්පරා සාමාන්‍යයෙන් අපි කියන්නේ පරම්පරා 7ක් කියලා නේ. හැබැයි පරම්පරා 7ක් නෙවෙයි. පරම්පරා 200ක් විතර මේ ගොඩ යන්න පුළුවන් මේ නිදානයක් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේ වගේ දේවල් ඇත්තටම හම්බෙන ප්‍රවණතාවය ඒ කියන්නේ ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන පඩිපෙල් ඔයාලට පේනවද? මේ තියෙන මේ විදිහට තමයි පඩිපෙල් ටික මේ ගහලා තියෙන්නේ මේ. හරිද? එතකොට මේ ඕම් බලා ගන්න. මේ තියෙන මේ ඔයාලට පේනවා ඇති පඩිපෙල් ලයින් එකක් තියෙනවා. මේ උඩ ඉඳන්ම තමයි පඩිපෙල් ලයින් එක පටන් ගන්න. හරිද? එතකොට ඒ පඩිපෙල් ලයින් එක ඉවර වෙන තැන දෙයක් තියෙන්න පුළුවන්. එහෙම එතන තිබුණ නැත්නම් එතනින් තව යට බලන්න ඕනේ. එතකොට තව යට බලනකොට ආයෙ පඩිපෙල් ලයින් එක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ පඩිපෙල් ලයින් එක ඉවර වෙන තැන යම් කිසි වස්තුවක් අනිවාර්යෙන් තැම්පත් කරලා තියෙන්න පුළුවන්. ඉතින් පොඩි දෙයක් නෙවෙයි. මැණික් ගලක් දෙකක්. එහෙම නැත්නම් රත්තරන් චුට්ටක්. එහෙම නෙවෙයි. මේක ඇතෙක් බරට. හරිද? ඇතෙක් විතරක් නෙවෙයි 100ක් විතර බරට මේ මම පෙන්නන වැඩේ මේ බඩු තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ පළවෙනි වතාවට මේ වගේ එකක් මං හිතන්නේ දකින්න ඔයාලට ලැබෙන්නේ නැත්te. ඉතින් ඒකයි මට පෙන්වන්න ඕනේ කියලා හිතුනේ. ඔන්න බලන්නකෝ පඩිපෙල් ලයින් එක කොහොමද කියලා. ඉතින් ඕම් විදියට තමයි වැඩ තියෙන්නේ. හැබැයි මේවා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ. Tamanට ඕන විදියට Tamanගේ ඉඩමේ තිබ්බයි කියලා එහෙම හාරන්න බෑ. මොකද බහිරව දෝෂ කියන ඒවා සාමාන්‍යයෙන් කවුරු විශ්වාස කරන්නේ නැහැ. හරිද? අනේ එව්වා බොරු අරයා ගත්තනේ මෙහෙම ගත්තනේ. ඒ අරයා මෙයා කවුරු ගත්තත් බලන්න එයාට මෙයාට දැන් වෙලා තියෙන දේවල්. හරිද? නිදන් කියන දේවල් ආවට ගියාට අත ගහන්න පුළුවන් දේවල් නෙවෙයි. හරි මොලේ කල්පනා කරලා හරියට බහිරව පූජාව දීලා හරියට වතාවත් ටික කරලා වැඩ කරන කට්ටිය ආරක්ෂා කරලා ගොඩක් වෙලාවට වැඩ කරන මිනිස්සු විතරයි ආරක්ෂා කරන්නේ. හැබැයි ගෙවල් වල මිනිස්සු මේ වගේ නිදානයක් ආරගෙන යනකොට අපි වලේ ඉඳන වැඩ කරාට ගෙවල් වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි ගෙවල් වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න බෑද? අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔය පඬිතුයෝ කියනවා අපි වැඩ කරලා තියෙනවා අපිට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. අර එහෙමයි මෙහෙමයි කියලා. හරිද? හැබැයි ඒ දේ වැඩ කරලා දවස් 2-3කින් වෙන්නේ නැහැ. ඒ වැඩ කරලා සාමාන්‍යයෙන් මාසයක් මාස 6ක් 7ක් 8ක් යනකොට තමයි Tamanගේ ඇඟවල වලට රෝග එන්නේ. හරිද? එක්කෝ මොනවා හරි දරුණු ලෙඩක් වෙන්න පුළුවන්. නැත්නම් හાર્ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕ වගේ දරුණු ලෙඩ අපට විශ්වයෙන් එනවා. ඒ නිසා මේ ඔය පිහදාන්නේ පඩිපෙල් ලයින් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පඩිපෙල් ලයින් එක තමයි මේ වලට මේ පෙන්වන්නේ. හරිද? එතකොට මේකේ අනිවාර්යයෙන්ම බඩු ෂුවර් හරියට ආරක්ෂාව කරා නම් ඒ දේවල් ලැබෙනවා. මේ වගේ දේවල් ලැබුණොත් පුළුවන් තරම් පින් අතේ වැඩ කරන්න ඕනේ. තේරුණාද? අපි අරගෙන මේ කාලා බීලා කිසිම මිනිස්සෙකුට සත පහක්වත් නොදී හිටියොත් ඒවා yaadෙන්නේ නැහැ. බලන්න ගොඩක් නිදන් ගත්ත මිනිස්සුන්ගේ ජීවිතවලට වෙලා තියෙන දේවල්. මොකද මේ මිනිස්සු කාලා බීලා සැප විඳිනවා. අහිංසක දුප්පත් මිනිස්සෙකුට රුපියල් 1000ක්වත් රුපියල් 500ක්වත් දෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ වගේ දෙයක් Taman ඉඩමේ තියලා හරිද නිකන් පොල් පැලයක් කපන්න වලක් කාරනකොට හරි හම්බුනොත් පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න, බුදු පිළිම හදන්න, පින් අතේ වැඩ කරන්න, රුවන්වැලි සෑයට පූජාවල් දෙන්න, ඒ වගේ දේවල් කරන්න. හරිද? මේ දෙයක් ලැබුණොත් ලැබෙන්නේ ඔයාලගේ පිනකට. හරිද? ඒ කියන්නේ ඔයාලා ගිය ආත්මේ කරපු පිනකට තමයි මේ වගේ දෙයක් ලැබුණොත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම දෙයක් ලැබුණොත් අනිවාර්යෙන් පුළුවන් තරම් Taman තනියෙන් ගොඩ යන්නේ නැතුව තවත් මිනිස්සෙක්ට උදව් කරලා පිහිට වෙලා අහිංසක සත්තුන්ට කෑම දෙන්න, බල්ලන්ට අනිවාර්යෙන්ම කෑම දෙන්න. මොකද බල්ලා කියන්නේ බල්ලගේ ඒ කියන්නේ බහිරවයන්ගේ වාහනේ තමයි බල්ලා. බල්ලන්ට
පිහිට වෙනකොට තමයි බල්ලෝ කියනවලු දෙන්න දෙයක් තියෙනවා නම් බහිරව දෙයියනේ මේ මිනිස්සුන්ට දෙන්න මේ මිනිස්සු හොඳයි කියලා. ඒ නිසා ගෙවල් වල ඇති කරන සුනකීන්ට හොඳට කෑම දෙන්න. හරිද? මේ විශ්වයේ නොපෙනෙන බලපෑම් පැත්ත කියන එක ගොඩක් තියෙනවා. අපි විශ්වාස කරන්නේ නැති වුණාට. ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට බලන්න නිදන් කියන්නේ මොනවද කියලා බලන්න. ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක මගේ channel එකත් එක්ක එක දිගට රැඳී ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට හමු වෙමින් බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට තෙරුවන් සරණයි.